හෙලෝ වෙල්කම් බැක් ටු මේ දාසාකයි. අද ගෙනාවේ බිසීම කාලයක් පටන් ගන්න කලින් සතියයි පොඩි හෙයා කෙයා ප්‍රොඩක්ට්ස් රිවිව් එකකුයි. ඉන්ටර්න්ෂිප් නිසා ගොඩාක් වැඩ තියෙනවා කරන්න හැම වෙලාවකම. ඉතින් අපි වැඩ ඇරලා යන ගමන් පොඩ්ඩක් සරසවියකටත් ගියා ස්ට්‍රෙස් රිලීෆ් එකට. පොත් බලන්න ගියාම ඔක්කොම අමතක කරනවානේ. ගෙදර ඇවිල්ලා ඔය ලියන් තියෙන රිපෝට්ස් වගේක් තිබ්බා ඒක කරලා නිදාගත්තා. ඉතින් ඔයාලා ගියාද වෙසක් බලන්න? මම නම් එක මේක අයිස්ක්‍රීම් දන්සකට තමයි ගියේ පොය දවසේ. මම හිතුවා මගේ hair care products ටික ඔයාලත් එක්ක share කරගන්නවා කියලා. සමහර විට ඔයාලට මේක හරියන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. ඉතින් මට තියෙන්නේ ඔයාලට පේනවා වගේ wavy curly hair කොණ්ඩයක්. hair කොණ්ඩයක්. ඉතින් ඒ හින්දා මම use කරන affordable products ටික මම share කරගන්නම්. මේකේ conditioner එකයි shampoo එකයි මම දෙකම use කරනවා. මේ කුමාරිකා මේක හොඳ බ්‍රෑන්ඩ් එකක් ඇත්තටම ලංකාවේ නේ මම කැමතියි. මම මේකේ හැම පාටම වගේ පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මම මේකට වැඩිපුර කැමතියි. අනිත් ඒවාත් හොඳයි. සාමාන්‍යයෙන් මම හැම shampoo එකම වගේ ගාලා තියෙනවා. ඉතින් මම මේකට කැමතියි. මේ තෙල් එක මේක ඉමාමි මේකේ gold color එකක් මම ගාලා තියෙනවා. මේක ඇත්තටම හොඳයි කොණ්ඩෙට. මම අර gold එකට වඩා මේකට කැමතියි. මට සුවඳ එච්චර තද වුණාම මම සුවඳට මට ඔළුව රිදෙනවා. මේක එහෙම නැහැ. Dove curling gel. මේක ඇත්තටම හොඳයි. මම කැමතියි මේකට. මම මේක විතරයි ගන්නෙ. මම curling cream try කරා. හැබැයි මට ඒක හරියන්නේ නැහැ මගේ කොණ්ඩෙට. ඔයාලා කොණ්ඩේ අර thick curls නම් අර කොයිලි කියන්නේ අපි මම එහෙම නෝන සමහර විට curling cream හරියයි. ඉතින් අන්තිමේක මේක මම ගත්තේ ළමයි ඔයාලා sulfate free shampoo use කරනවා නම් මම use කරා Tresemme එක. එතකොට අපි හැමදාම sulfate free එකක් ගාලා ඒ කියන්නේ දැන් අපි කොණ්ඩේ අපි products ගන්නවනේ තෙල් ගන්නවා කියක. එහෙම product build up එකේ යවන්න බෑ sulfate free shampoo වලට. ඒ හින්දා කාලයකට සැරයක් මේ වගේ ටිකක් අර sulfate තියෙන සැර එකක් use කරන්න වෙනවා. එහෙම ඒතින්ද මම මේක පාවිච්චි කරගෙන හිටියා. මේක සැරයි මං හිතන්නේ. ඒත් අර මම ඩබල් වොෂ් කරනවා හැම පාරකම නානකොට shampoo ගාලා. ඒ නිසා මම එතකොට මේක ගන්නවා හිටපු ගමන්. ඒ favorite serum මේක live on වල පේනවා. සුවඳ හරිම soft සුවඳක් තියෙන. මම කැමති මේකට. අනිත් එක මේකට තෙල් වෙන්නේ නැහැ. ඇත්තටම හොඳයි. ඉතින් බියාන එකේ try කරන් ඉන්නවා. මම ගත්තත් ඔයාලට අනිවාර්යෙන්ම කියන්න. ඒව තමයි මම ගාලේ. මේ උදේ ආස අමුතු ලස්සනක් තියෙනවා. මාරම රස්නේ අර වැහ තිබිලා දැන් අර නෑවත් වැඩක් නෑ මාර රස්නේ අප්පා. කොහොමුණත් ළමයි දැන් අර පොත්වල ලියන්න අර අතින් ලියන්න ඒවට මාර ආසාවක් තියෙන්නේ. අර ස්ක්‍රීන් දිහා බලන් ඉඳලා කීබෝඩ් එකේ කොට ටයිප් කර ඉඳලා එපා වෙලා. This is my final semester. මගේ අන්තිම semester එක මට හිතා ගන්නත් බෑ මෙච්චර අවුරුදු 4 character development අතින් 10 and I'm so grateful for everything හොඳ නරක හැමදේම යක් කරන්න ආසාවෙන් ඉන්නවා නම් පටන් ගන්න උවමනාවක් තියෙනවා නම් ඒකට හැමදේම perfect වෙනකම් බලන් ඉන්න එපා. මොකද එක්කෝ ඒක වෙන්නේ නැහැ. නැත්තම් එයා ගොඩක් පරක්කු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ළමයෙක් එක්ක කතා කරද්දී මට එයා කිව්ව දෙයක් තමයි එයා pass papers කරන්න පාඩම් කරලා ඉවර වෙනකන් ඉන්නවා කියලා. මොකද ඇත්තටම pass papers වලට උත්තර ලියන්න නම් එයා ඔක්කොම දැනන් ඉන්න බෑ. ඒක ලොජිකල් කතාවක්. මම පොඩි කාලේ එහෙම හිතන් හිටියා. ඒ වුණාට එහෙම නෑ ළමයි. ඔයාලට pass papers කරන්න පටන් ගන්න පුළුවන්. ඔයා පාඩම් කරලා ඉවර කරන්න කලින්. ඉතින් ඒ වගේම තමයි අනිත් දේවලුත්. හැමදේම හරියටම සෙට් වෙනකන් දෙයක් කරන්න බලන් හිටියොත් ඇත්තටම අපි ගොඩක් පරක් වෙනවා. ඒ නිසා ඔයා කරන්න දෙයක් ආසයි නම් ඒක අමාරුවෙන් හරි imperfectly හරි පටන් ගන්න සහ උපරිම උත්සාහ කරන්න ඒක අදගෙන ඉස්සරහට කරන් යන්න අතාරින්නේ නැතුව. ඉතින් ඒකෙන් ඔයාලට ගොඩාක් දුර යන්න පුළුවන්. ගොඩක් දේවල් ලැබෙයි ඔයාලට ඉස්සරහට. පණ්ඩිත කතා ඉවරයි ඔන්න. දැන් පාඩම් කරන්න පටන් ගන්න. පණ්ඩිත උනත් හැබැයි ඒවයි ඇත්තක් තියෙනවා ළමයි හොඳද? ඊළඟ සතියේ ඉඳන් පටන් ගන්න මගේ ජීවිතේ බිසිම කාලේ වෙන්න පුළුවන්. මොකද ගොඩාක් අලුත් දේවල් මට ඉගෙන ගන්න ලැබෙයි. මං හරිම එක්සයිටඩ්. කොච්චර බිසි වෙන්න ගියත් එක පැති වලට යන්න, අලුත් දේවල් ඉගෙන ගන්න, දැනට ඉගෙනගත්තු දේවල් ඇප්ලයි කරන්න. I'm so excited and I'm looking forward for it. දැන් ඉතින් අලුත් සබ්ජෙක්ට් එකක් තියෙනවා පාඩම් කරන්න.
හරිම එක්සයිටඩ් මොනවද ඔය තියෙන්නේ කියලා දැනගන්න සහ තවත් දේවල් දැනගන්න වෙලාව තමයි හදාගන්න ඕනේ. මේ අලුත් සෙමෙස්ටර් එකේ මට තව හදාගන්න ඕන දෙයක් තමයි ජර්නල් කරන්න ගන්න එක. ජර්නල් කරනවා කියලා ලස්සනට නෙමෙයි එහෙම කරපු කාලෙකුත් තිබ්බයි ඉතින්. ඒ වුණාට අර අපේ thoughts ලියන එක රිෆ්ලෙක්ෂන් වගේ ලියන එක ස්පෙෂලි මේක සයිකොලොජි කරන අයට මාරම ඉම්පෝටන්ට් දෙයක්. ඉතින් ඒකෙන් අපිට අපේ හෙල්ත් එකට හොඳයි, අපි කරන දේවල් වලට සහ අපි උදව් කරන මිනිස්සුන්ටත් ඒකෙන් ඇත්තටම ලොකු දෙයක් තියෙනවා. ඉතින් ඒක මට අලුතෙන් පුරුදු වෙන්න ඕනේ හැබිට් එකක්. මම ඒක හදාගද්දී ඔයාලත් එක්කත් ෂෙයා කරගන්නම්කෝ. මම ඉස්සර පොඩි කාලේ ඉඳන් ඩයරි ලියපු කෙනෙක්. හැබැයි සෑහෙන කාලයක් ඒක අතෑරුණා. ඉතින් මට ආයේ ඒක පටන් ගන්න ඕනේ. දැන් වැඩ ගොඩක් එකපාර කරන නිසා, කේස් හැන්ඩල් කරන නිසා මට හිතෙනවා ඒක මටත් හොඳ වෙයි කියලා. මගේ බ්‍රේක් එකේ මම තේලි බ්ලොග් එක බැලුවා. ඉතින් ළමයි අද vlog එකේ මේ ටික තමයි තියෙන්නේ. මං හිතන් ඉන්නේ ඊළඟ vlog එකෙන් අලුත් life එක මොනවාද කරන්නේ අපි ඔය වගේ අලුත් විස්තර ඔක්කොම අරන් එන්න මම මාරු ආසාවෙන් ඉන්නේ ඒක අරගෙන එන්න ඔයාලට ඉක්මනට. ඉතින් එතකන් වැඩ කරන්න පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න. එහෙනම් මං ගිහින් එන්න. See you. Bye bye.